ඊයේ අපි පක්ෂ මූලස්ථානයේදී වැඩමුළුවක් පැවැත්වුවා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන ඇකඩමිය හරහා. ඒකට ලංකාවේ වටෙන්ම බුද්ධික පතින්න පටන් අරන් තිබිච්ච වැඩපිළිවෙලට උනන්දුවක් දක්වන කණ්ඩායමක් හිටියා. ඒගොල්ලෝ අපි මේස 10කට බෙදලා හිටියා. මම ඒ කට්ටියට විනාඩි 10 දුන්නා අපේ රට සංවර්ධනය කරන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ගේ ගෲප් එකේ කතා කරලා එක්කෙනෙක්ට ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා. ඔබ විශ්වාස කරන්න ඒ කණ්ඩායම් 10න්ම එළියට ආවේ මූලික කතාව තමයි අපේ රටට ඩොලර් ගේන්න ඕන. මෙන්න මේක තමයි සියලුම දෙනා කිව්වේ. ඕන් කිව්වා අපේ රටේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න නම් අපේ රටේ රැකියාව නිර්මාණය කරන්න නම් අපිට අපේ රටේ ධනය උත්පාදනය කරන්න නම් මේ ඩොලර් ගේන්න. මේ ඩොලර් ගේන එක පිළිබඳව තමයි මම හිතන්නේ අද මම මෙතන කතා කරන්නේ. මොකද පන්නල කියන්නේ ලෝකෙටම සම්බන්ධ වෙච්ච නගරයක්. ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා කතා කරනකොට ගාමිණී ජයවික්‍රම පෙරේරාමැතිතුමාගේ නම කිසි දවසක මේ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ හිතෙන් අයින් වෙන්නේ නැහැ කියලා කිව්වා. ජයජාවර්ධන ජනාධිපතිතුමා, රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමා ජනාධිපතිතුමා, ඊට පස්සේ ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතිතුමා, මහා ඇමතිතුමා මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරා. මේ ප්‍රදේශයේ තිබ්බේ පොල් කර්මාන්තය වීගෝවිතන. හැබැයි අද වෙනකොට ලංකාවේ මධ්‍ය ඉහළ ආදායම් සහිත නගරයක් බවට පන්නලපත් වෙලා තියෙනවා. ඒක ලංකාවේ ග්‍රාමීය මේ වගේ ප්‍රදේශ ගොඩක් තියෙනවා. කුරුණෑගලක් තියෙනවා, තිරිකුණාමලෙත් තියෙනවා, හම්බන්තොටක් තියෙනවා, ගාල්ලෙත් තියෙනවා. අපිට දල වශයෙන් බලන්න පුළුවන් අපේ රටේ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය කොයි විදියටද වෙනස් වෙලා තියෙන්නේ. අපි ඉන්න තැන ගැන අපිට අතිශයින් සතුටු වෙන්න බෑ. හැබැයි සාපේක්ෂව අපිට බලන්න පුළුවන් ඇයි සමහර ප්‍රදේශ අනිත් ප්‍රදේශවල වඩා හොඳින් දියුණු වෙලා තියෙන්නේ. මම හොයලා බැලුවා දල වශයෙන් මේ ප්‍රදේශයේ ගෘහස්ථයක සාමාන්‍ය ආදායම කීයක් වගේ වෙනවද? අඩු ආදායම් කණ්ඩායම මේ ප්‍රදේශයේ රජයේ දත්ත වලට අනුව 60000ත් ලක්ෂයක් අතර වෙනවා ගෘහස්ථයක ආදායම. මධ්‍යම ප්‍රමාණයේ ගෘහස්ථ ඒ කියන්නේ සාමාන්‍යයෙන් කර්මාන්තයකට මේ සම්බන්ධ වෙච්ච ලක්ෂෙත් 1,80,000ක් අතර. දෙන්නම වැඩ කරනවා නම් එහෙමත් නැත්නම් සුපර්වයිසර් කෙනෙක් මැනේජර් කෙනෙක් ගන්න වැඩ කරනවා නම් 1,80,000ත් ලක්ෂ 3ක් අතර වෙනවා කියලා තමයි රජයේ දත්ත වලින් ඉදිරිපත් වෙන්නේ. දැන් මම බැලුවා ඒ පන්නල කුරුණෑගල තවත් ගම් තියෙනවා. හම්බන්තොට තව ගම් තියෙනවා. ඒවයි මෙච්චර ආදායම ඉහළ නැහැ. එහෙමනම් කොහොමද මේ පන්නල යම් තැනකට ආවේ? අපි පිළිගන්නවද 1977 ජයජාවර්ධන ජනාධිපතිතුමා මේ ආර්ථික ක්‍රමය වෙනස් කරයින් පස්සේ මම ප්‍රශ්නයක් අහනවා. ඔගොල්ලෝ කීයෙන් කී දෙනෙක් පිළිගන්නවද පන්නල ලංකාවේ අනිත් නගරවලට සාපේක්ෂව සෑහෙන දියුණුවක් ලැබුවයි කියලා? අත උසන්න බලන්න. හොඳට පේන්නේ නැහැ. 90ක් විශ්වාස කරනවා. එහෙමනම් මම මේ කතා කරන දේ මම හිතන්නේ වැදගත්. අපිට ඕනේ පන්නල විතරක් නෙමෙයි උස්සන්න. අපිට ඕනේ අනිත් නගරත්, අනිත් ප්‍රාදේශීය ප්‍රදේශත්, ග්‍රාමීය ප්‍රදේශත් මේ වගේ උස්සන්න. අන්න ඒක තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක කරන්න තමයි අපි සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්මයා සමග එකතු වෙලා මේ වැඩේට අත ගහලා තියෙන්නේ. එතකොට සමහර විට හිරුනිකා මගේ මිත්‍ර
මන්ත්‍රීතුමිය කියයි පච සහ බොරු සම්බන්ධයෙන් හොර සම්බන්ධයෙන් මම ඒක එතුමියට තියලා ඉතිරි කෑල්ල කතා කරන්න. 1977න් පස්සේ මේ පැත්ත ඊට පස්සේ ලුණුවිල ප්‍රදේශය ඉන්ඩස්ට්‍රියල් පාක් එකක් හදන්න පටන් ගත්තා. ඒකෙන් තමයි මේ ආරම්භය ආවේ. ඊට පස්සේ 80 ගණන් 90 ගණන් වල ඇඟලුම් කර්මාන්තය මෙහෙට ආවා. පස්සේ රබර්, ප්ලාස්ටික්, සපත්තු, කොය, ෆුට්වෙයා මේ කර්මාන්ත මෙහෙට ආවා. ඒත් එක්කම 85 95 කාලේ ඉන්ඩස්ට්‍රියල් එස්ටේට් එකෙන් එහෙට ගිහිල්ලා පන්නල මාකඳුර ගෝනවල අපනයන ආශ්‍රිත කර්මාන්ත මේ ප්‍රදේශේ පටන් ගත්තා. මං හොයලා බැලුවා ඇයි ඒකට හේතුව. මොකද්ද හේතුව? හේතු තුනක් ඕන් සඳහන් කරනවා ආර්ථික ඉතිහාසඥයෝ. එක ප්‍රධාන හේතුවක් තමයි මේ ප්‍රදේශයේ තිබ්බා හොඳ ශ්‍රමයක්. ශ්‍රමය තිබුණා. මූලික වශයෙන් කාන්තාවන් රැකියාවන් සොයමින් හිටියා. ඔවුන්ට රැකියා අවස්ථා දෙන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. අනිත් පැත්තෙන් සාධාරණ මිලට ඉඩම් තිබුණා. ඒ ඉඩම් කර්මාන්තවලට යොදාගත්තා. තුන්වෙනි දේ කොළඹ වරායටත් කටුනායක ගුවන්තොටුපළටත් යන එන පහසුකම් හොඳට තිබුණා. මේවා පස්සේ දියුණු වුණා. ඒක ඇත්ත. නමුත් මූලික වශයෙන් මෙන්න මේ කාරණා නිසා තමයි මෙන්න මේ ග්‍රාමීය ප්‍රදේශය පොල් වවපු වීගොවිතැන කරපු ග්‍රාමීය ප්‍රදේශය තෝරගත්තේ. ඒ අය දියුණු කරලා කර්මාන්තපුරයක් බවට පරිවර්තනය කරලා ලෝකෙට එකතු කරන්න. දැන් මගේ මිත්‍ර නලින් කතා කරනකොට කිව්වා කටුනායකට වගේ දෙගුණයක් ලොකු ෂෝන් එකක් බිංගිරිය පටන් අරන් තියෙනවා. ඒත් වැඩ ටික තාම ඉස්සරහට ගිහිල්ලා නැහැ, හිර වෙලා තියෙනවා. අපි කවුරුත් දන්නවා එතකොට අමලියන්ස්ලා මෙහෙ ආවා. MA ස්ලිම් ලයින් එක ගෙනාවා. හරි MA ස්ලිම් ලයින් එක ගේනකොට මහේෂ් සරාඩ් අසිත් ඒගොල්ලෝ කල්පනා කරා අපි මේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. අපි රිස්ක් එකක් ගන්නවා. නමුත් අපි මේක කරනවා. එතනට ආවා. ඊට පස්සේ ආවා බ්‍රැන්ඩික්. ඇස්ට්‍රා ෆෝමාර් මෙතනට ගෙනාවා. ලොකු කර්මාන්තයක්. ඔහු කිව්ව නෑ අපි ගාමන්ට් හදනකට එහා ගිහිල්ලා අපි ගාමන්ට් වලට අවශ්‍ය රෙදිපිලි නිෂ්පාදනය කරමු මෙහෙ. අපි එතකොට පිටරටින් ගේනවා වෙනුවට ලංකාවෙම මේ රෙදිපිලි නිෂ්පාදනය කරගන්න බලමු. ඊට පස්සේ ඔමේගා ලයින් එක ආවා. මං ඊයේ පෙරේදා හොයලා බලනකොට හයිඩ්‍රමානිලත් දැන් මෙහෙට මේ ළඟදී මුල් ගලක් තියලා 800ක්ද කොහෙද එකතු කරන්න මිහිලා කියලා අලුත් ආයතනයක් පටන් ගන්න යනවා. එතකොට අපි දකින්නේ මේ එක තැනකින් පටන් ගත්ත කර්මාන්ත විහිදලා ගිහිල්ලා තියෙනවා මේ ප්‍රදේශේ. ඒත් එක්කම යකඩ කර්මාන්තයක් කියලා තියෙනවා GTB ස්ටීල් කියලා. ඊට පස්සේ ප්ලාස්ටික් කම්පැනියක් ඇවිල්ලා තියෙනවා. මට ඒක නම හරියට මතක නැහැ. බෙස්ට් ප්ලාස්ටික්ද මොකක්ද කියලා. හරි. බෙස්ට් පැසිෆික් කියලා. එතකොට මේ හරහා එක පැත්තකින් අපිට එහි වැඩ කරන පුද්ගලයන්ගේ ආර්ථිකය සාර්ථක වෙලා තියෙනවා. මම අර කලින් කිව්වා වාගේ සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ගෘහස්ථයකට වඩා හොඳ තැනක මේ ප්‍රදේශයේ ගෘහස්ථය තියෙනවා. ඒත් එක්කම ගමනාගමනය දියුණු වෙලා තියෙනවා. පාරවල් දියුණු වෙලා තියෙනවා. ස්පිරිතාල දියුණු වෙලා තියෙනවා. හරි දරුවන්ට තියෙන පහසුකම් දියුණු වෙලා තියෙනවා. අද නිව්යෝක් නගරේ 5th Avenue එකේ මේසීස් එකට ගියොත් මේ පන්නල නගරේ නිෂ්පාදනය කරපු high quality women's apparel ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වියට්නාමේ ෆැක්ටරි එකට ගියොත් ෂර්ට් හරි එහෙමත් නැත්නම් ස්පෝර්ට්ස් වෙයාර් නිෂ්පාදනය කරන මේ පන්නල බ්‍රැන්ඩික්ස් එකේ නිෂ්පාදනය කරපු ටෙක්ස්ටයිල් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම්
වික්ටෝරියා සීක්‍රට් හරි මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් හරි කැල්වින් ක්ලයින් හරි ටොමි හිල්විගර් හරි සිඩ්නි වලට ගියොත් මේ පන්නලින් හදපු දේවල් ගන්න පුළුවන්. එතකොට මේ පන්නල ජාත්‍යන්තරයට සම්බන්ධ වෙච්ච නගරයක් බවට පරිවර්තනය කිරීම හරහා තමයි මේ ප්‍රදේශයේ දියුණුව රඳා පවතිලා තියෙන්නේ. මම කතා කරන්නේ නෑ පොල් ගැන. හරි අපේ මිත්‍රයා මෙතන ඉන්නවා. පොල් කර්මාන්තයේ හිටපු සියලු දෙනා ශක්තිමත්ව ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. අපි ඒක පැත්තකින් දියමු. මම මේ කතා කරන්නේ කොහොමද මේ කර්මාන්ත හරහා මේ ප්‍රදේශයේ සංවර්ධනය කරන්න දායක වුණේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇතිද? මේ ඇතිද? අත උස්සලා කියන්නේ මේ ඇතිද කියලා? ඔව් නම් ඔව් කියන නෑ නම් අත උස්සන්න. ඔව්ද නැද්ද? හැමෝම කියන්නේ නෑ. මේ මදි. අපි මෙතනින් ඉස්සරහට යන්න ඕන.